සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම විවාහ ජීවිතය සතුටින් ගත කිරීමට සෑම කෙනෙකුටම ඇති පොදු සිහිනයක්. නමුත් වර්තමානය වන විට බොහෝ දෙනෙක් මෙය කොතරම් දුරට සාර්ථක කරගන්නවාද යන්න ගැටලුවක් වී තිබෙනවා. සතුට නොමැති කමින් විවාහය දෙදරා ගොස් දික්කසාදය වන අවස්ථා අද බහුලව දැකිය හැකියි. විවාහ ජීවිතය සාර්ථක කරගෙන සතුටින් ජීවත් වීමට ඔබ කළ යුතු දේවල් කිහිපයක් පිළිබඳ අපි අද කතා කරමු. අපගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඔබ නිින්දට යාමට පෙර කළ යුතු දේවල් කිහිපයක් ගැන අපි අද කතා කරමු. අංක 1. ඔබගේ ජංගම දුරකථනය පසෙකින් තබන්න. බොහෝ දෙනා පුරුදු වී සිටිනවා රාත්‍රී නිින්දට යාමට පෙර නිින්දේ යන තෙක්ම ජංගම දුරකථනය භාවිතා කිරීමට. සමාජ මාධ්‍යයේ සැරිසරා අනවශ්‍ය කරුණු ඔලුවට දාගෙන නිින්දට යෑමෙන් ඔබට සුවදායක නිින්දක් අත්පත් කර ගැනීමට නොහැකි වෙයි. නමුත් ජංගම දුරකථනය කියන්නේ අත්‍යවශ්‍ය උපාංගයක්. නමුත් එය අනවශ්‍ය ලෙස භාවිතා කිරීමෙන් සිදුවන්නේ ඔබගේ ආදරණීය පුද්ගලයන් ඔබගෙන් දුරස් වීමයි. සමාජ මාධ්‍යයට ඇබ්බැහි වීමෙන් ඔබගේ සිරුරේ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් විය හැකියි. මෙම සමාජ මාධ්‍ය භාවිතයෙන් ඔක්සිටොසින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙයි. ආදරවන්තයන් ගතින් හා සිතින් බැඳීමට මෙම හෝමෝනය විශාල ලෙස උපකාරී වෙනවා. එම හෝමෝනය නොමැතිවීමෙන් ඔබගේ සම්බන්ධයට කුමක් සිදුවේද යන්න ඔබට අවබෝධ විය යුතුයි. එම නිසා ඔබ නිින්දට යෑමට පෙර ජංගම දුරකථනය ක්‍රියා විරහිත කිරීමට හෝ සයිලන්ට් කර පසකින් තැබීමට කාරුණික වන්න. එයින් ඔබට සුවදායක නිින්දක් අත්පත් කර ගැනීමට හැකි වේවි. දෙදෙනාම මෙය සිදු කිරීමෙන් ඔබට සුවදායි නිින්දක් මෙන්ම ආදරණීය හැඟීමක්ද ඇති වෙයි. අංක 2. සියලු වැඩ කටයුතු අමතක කිරීම. ඔබගේ හෙට දවසේ කළ යුතු රාජකාරි පිළිබඳ ඔබ ඔබගේ සහකරුවා හෝ සහකාරිය සමග වාද විවාද කරමින් ගත කරනවා විය හැකියි. නැතහොත් ඔබගේ හෙට දිනේ රාජකාරි ඇඳ මතට පැමිණ සිදු කරනවා විය හැකියි. නමුත් ඔබගේ ජීවන සහකරුවා හෝ සහකාරිය තනිකමින් ගත කරනවා විය හැකියි. එම නිසා ඔබගේ රාජකාරී වැඩත් නිවසේ අනෙකුත් වැඩත් කාමරය තුළට රැගෙන යාමෙන් වළකින්න. ඒ වගේම රාජකාරී ස්ථානයේ ගැටලු, ආර්ථික ගැටලු, හිත කලබල කරන දේවල් යහන මතට ගෙන යාමෙන් වළකින්න. දෙදෙනා සමීපව ගත කරන කාල සීමාවේ ආදරණීය දේවල් කතා කිරීමට මතක තබා ගන්න. ආදරය කිරීමට සහ ආදරය ලැබීමට නිින්දට යෑමට පෙර කාලය වඩා සුදුසුයි. මෙමගින් දෙදෙනාටම වෙන්නේ ආදරණීය කාලයක් සොයා ගැනීමට හැකිවීමයි. ඒ වගේම සුව නිින්දක් හා හෙට දිනය ප්‍රබෝධමත්ව ගත කිරීමට හැකි වෙයි. අංක 3. එකම වේලාවකට එකට නිින්දට යෑමට පුරුදු වීම. නිවසේ තිබෙන වැඩ කටයුතු වල ප්‍රමාණය සහ රාජකාරී ස්ථානවල ප්‍රමාණය අනුව දෙදෙනාම එකවර නිින්දට යෑමට වේලාව වෙන් කර ගැනීමට පුළුවන්ද කියා ඔබට සිතෙනවා විය හැකියි. නමුත් මෙය කළමනාකරණය කර පුරුදු වුවහොත් ඔබගේ සෞඛ්‍යයට පවා ඉතා හිතකර තත්ත්වයක් උදා කර දෙයි. දෙදෙනාම එකම වේලාවකට නිින්දට යාමට පුරුදු වන්න. ඔබ වැඩ කටයුතු අවසන් වන්නේ රාත්‍රී 10ට නම් පුරුද්දක් ආකාරයට සිදු කළහොත් නොදැනුවත්වම දිගටම ඔබට හුරුවනු ඇත. ටික දිනක් හෝ මේ අමාරුවෙන් සිදු කර බැලීමෙන් ඔබට ඵලදායී ප්‍රතිඵල අත්විය හැකියි. ටිකක් අපහසු වුවත් ඔබගේ සහකරුවා හෝ සහකාරිය එකතු කර ගැනීම තුළින් සුව පහසු ආදරණීය ජීවිතයක් ගත කිරීමට ඔබට හැකිවනු ඇත. දෙදෙනාටම සුව නිින්දක් ලැබී නිරෝගී ජීවිතයක් ගත කිරීමට අවස්ථාව උදා වේ. අංක 4. ආදරණීය කතාබහක යෙදීම. ආදරණීය කතාබහකදී කාරණා 3ක් පිළිබඳ අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. පළමු දේ වන්නේ අනිකාගේ හැඟීම් පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. අනිකාගේ හැඟීම් පිළිබඳ සැලකිල්ල සහ සහයෝගය ලබා දීමට කාරුණික වන්න. ඔබ දෙදෙනා ඍණාත්මක හැඟීම් වෙනුවට ධනාත්මක හැඟීම් නිරන්තරයෙන් බෙදා ගැනීම ඉතා වැදගත්. හොඳ දේවල් කතා කිරීමෙන් ඔබගේ සහකරුවා හෝ සහකාරියට සැනසීම ළඟා කර දෙයි. මෙමගින් දෙදෙනාටම සුවදායි නිින්දක් ලබා ගැනීමට හැකි වෙයි. අවසාන වශයෙන්
දෙදෙනාම සිදු සියලු දේ අමතක කර නිින්දට යෑමට පුරුදු වන්න. ප්‍රශ්න සහ ගැටලු නිදන කාමරය තුළට රැගෙන ඒමෙන් වළකින්න. ඔබට ඔබගේ සහකරු හෝ සහකාරියට ආදරය කරනවා යන්න වචන වලින් පැවසීමට පසුබට නොවන්න. ඔබගේ හැඟීම් අවංකව ප්‍රකාශ කිරීම හරිම වැදගත්. ආදරණීය කතාබහකින් පසු ඔබ දෙදෙනාටම සුව නිින්දක් ළඟා කර ගැනීමට හැකි වේවි. අංක 5. නිින්දට යෑමට පෙර වාද විවාද පසකින් තබන්න. දෙදෙනා සමග ඇඳට යාමෙන් පසු යම් යම් සිදුවීම් වලට රණ්ඩු කිරීමෙන් හෝ වාද විවාද වලට පැටලීමෙන් වළකින්න. මෙමගින් දෙදෙනාගේම හිත රිදවීමක් සිදු නොවේ. දීර්ඝකාලීනව ඇතිවිය හැකි ගැටලු වලින් ඔබව ඈත් කර තැබීමට මෙය ගොඩාක් උපකාරී වෙයි. රණ්ඩු කිරීමෙන් ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන්නේ නැති බව මතක තබා ගත යුතුයි. සමහර වචන වලින් ඔබගේ සහකරු හෝ සහකාරියගේ සිත බිඳී යාමට හැකි වෙයි. මෙමගින් පසුවදාට ඉතුරු වන්නේ බිඳුණු සිතක් සහ පසුතැවීමක් පමණි. එමගින් පසුදින ඔබගේ අරමුණු වලට යෑමට එය බාධාවක් විය හැකියි. නිින්දට යෑමට පෙර පීඩාකාරී කතා බහ නිදන කාමරයට ගෙනීමෙන් වළකින්න. සහකරුවා හෝ සහකාරිය සමග තනි වූ විට ඔබට කතා කිරීමට කොතරම් සොඳුරු දේවල් තිබෙනවාද? ඒ පිළිබඳ ඔබගේ අවධානය යොමු කරන්න. අංක 6. දරුවන් නිදියහනය පසකින් තැබීම. බොහෝ ශ්‍රී ලාංකිකයන් පුරුදු වී ඇත්තේ තම දරුවන් නිදියහනය දෙදෙනා අතරමැදින් තබාගෙන නිින්දට යෑමයි. එය ඉතාමත් ආදරණීයයි. නමුත් ආදරණීය යුවලක් ලෙස දෙදෙනා වෙනුවෙන් පෞද්ගලික ජීවිතයේ ඉඩක් තබා ගැනීම අත්‍යවශ්‍යයි. ඔබ දෙදෙනාගේ සමීප සම්බන්ධතාවයට දරුවන් වෙනම තැබීම සිදු කළ හැකි නම් එය වඩාත් සුදුසුයි. ඒ ඔබට සුවපහසු නිින්දක් ලබා ගැනීමටද හේතු වෙනවා විය හැක. අංක 7. සුරතල් සතුන් යහන මතට ගෙනීමෙන් වළකින්න. ශ්‍රී ලාංකිකයන් තමන්ගේ නිදිහන මතට සුරතල් සතුන් රැගෙන එනවා අඩුයි. නමුත් බටහිර රටවල බොහෝ දෙනා තම සුරතල් සතුන් නිදිහනේ තබාගෙන නිින්දට යෑමට පුරුදු වී සිටිනවා. සුරතල් සතුන්ට ආදරය කිරීම ඉතා වැදගත් වුවත් ඔවුන් නිදිහන මතට ගෙනීමෙන් ඔබට සුවදායි නිින්දක් ළඟා කර ගැනීමට නොහැකි වනු ඇත. සමහර විට ඔබගේ සහකරු සුරතල් සතුන් නිදිහන මතට ගෙනීමට අකමැති විය හැකියි. ඔබගේ අවධානය සුරතලා දෙසට නැඹුරු වීමෙන් සහකරු හෝ සහකාරිය වෙත ඇති අවධානය බිඳී යා හැක. තවද අඛණ්ඩ සුවදායක නිින්දක් ළඟා කර ගැනීමට නොහැකි වනු ඇත. මේ නිසා ඔබගේ සුරතල් සතුන් ඇඳ මතට ගෙනීමෙන් වළකින්න. අංක 8. මත්පැන් සහ දුම්වැටි වලින් වැළකී සිටීම. මෙමගින් ඔබගේ සහකාරියට පීඩාකාරී හැඟීමක් උදා වෙනවා ඇති. ඔබගේ පෞල් ජීවිතයට දෙය බාධාවක් විය හැකියි. මත්පැන් සහ දුම්වැටි භාවිතය නිසා ඇතිවන දුර්ගන්ධය හේතුවෙන් ඔබගේ සහකාරියට සුවදායි නිින්දක් ළඟා කර ගැනීමට හැකියාවක් ලබා නොදෙයි. දුම්වැටි භාවිතයෙන් ඔබට ඔබගේ නිින්දද අහිමි වනවා ඇත. මේ නිසා මත්පැන් සහ දුම්වැටි වලින් වැළකී සිටීම සාර්ථක පෞල් ජීවිතයකට ඉතා වැදගත්. අංක 9. නිින්දට පෙර දත් මැදීමට පුරුදු වන්න. මෙමගින් ඔබගේ සෞඛ්‍ය තත්ත්වයට වඩාත් හිතකර මුහුණුවරක් ගන්නවා වගේම ඔබගේ සහකරුවා හෝ සහකාරියට ඔබ සමග ආදරණීයව සිටීමට හැකි වෙනවා. ඔබ ජීවත්ව සිටින්නේ සීමිත කාලයක් බැවින් ඔබගේ ආදරණීයන් සමග ජීවිතය ආදරණීයව ගත කිරීමට හැකි වේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.